ලස්සනට කොළ පාටට මුළු පැත්තම පේනකොට ඉතින් ඔයගොල්ලෝ බලවද මේ කොහෙද මේ කියලා. ඇත්තටම මේ තමයි අපේ ගමේ තියෙන වැව. ඉතින් මේ දවස්වල තියෙන ඊඩෝරේ සැරට ඉතින් මුළු වැවම හිඳිලා ගිහිලා තියෙන්නේ. ඉතින් වතුර පොඩ්ඩක්වත් නැහැ. පුංචි කොටසක විතරයි වතුර තියෙන්නේ. ඉතින් අද මේ හැන්ද වෙලා අපි ආවේ අපේ බබාලට කොක්කු පෙන්නන්න ආවේ උනාට ඉතින් එක කෝකෙක්වත් හිටියේ නැහැ. වෙනදා මේ වටේටම පේන කුඹු ගස්වල කොක්කු එතකොට අර තව තියෙනවා කොක්කු වගේ කළු පාට සත්තු කුරුල්ලෝ జాතියක් ඉන්නවා. ඉතින් ඒ කුරුල්ලෝ එහෙම හරියට ඉන්නවා හවස් වෙනකොට. ඉතින් 5:00 විතර වෙනකොට ඒ වුණාට මේ දවස්වල වතුර නැති හින්දා වෙන්න ඇති එක සතෙක්වත් පේන්නේ නැහැ. ඉතින් ලොකු කොක්කු වර්ගයක් ඉන්නේ. අන්නේ කොක්කු ටිකක් කොක්කුවේ 4-5ක් විතර හිටියා. ඉතින් අර වතුර තියෙන පැත්තේ. ඉතින් අපිට මේ පැත්තට යන්න බෑ. ඉතින් අපි මේ පැත්තේ ඉඳලා චුට්ටක් ඉතින් බලාගෙන හිටියා වැව දිහා. ඉතින් හරියම ලස්සනයි ඉර බැහැගෙන යනකොට. ඉතින් මට හිතුණා ඒ ලස්සන ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම පුංචි වීඩියෝ එකක් අරගත්තා. ඉතින් අදත් මගේ channel එක බලන්න ආපු හැමෝම ගොඩාක් ආදරෙන් මම පිළිගන්නවා. මේ තියෙන්නේ මොනවද කියලා දන්නවද? මේ තියෙන්නේ රත්මල්. ඉතින් අපේ බබාලා චූටි කාලේ පෙස්සමට දාලා මේවා දාලා නේද අපි නාවන්නේ. ඉතින් මමත් ඒ කාලේ මේ බබාලා නාවන්න හරියට මේවා හෙව්වා. ඉතින් ඇත්තටම හොයාගන්න බෑ. ඉතින් ඒ කාලේලා ඉතින් වතුර තියෙනවා. ඉතින් වතුර තියෙන කාලේ ඉතින් වැවට ඇවිල්ලා අවුව කඩන්න බැහැනේ. ඉතින් වතුර නැති හින්දා තමයි එහෙම හරි මේවා හොයාගන්න තියෙන්නේ. නැත්තම් ගොඩාක් දුරට හොයාගන්න අපේ පැත්තේ නම් නැහැ. ඉතින් මම චුට්ටක් තිබිලා ඉතින් මේ බබාලව නෑවුවා. එහෙම මට හොයාගන්න තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට පේනව නේද මේ වෙලාවේ මිනිස්සු කට්ටියක් ඇවිල්ලා වැවේ මාළු අල්ලනවා. මේ වැවේ හරියට තෙප්පෙලි ඉන්නවා. ලොකු තෙප්පෙලි ඉන්නේ. ඉතින් මේ කට්ටියන් නම් හරිම වාසි මේ දවස්වල. මම ඉතින් ආස නෑ ඉතින් මාළු අල්ලනවට. අපේ ගමේ නම් නෙමෙයි. ඉතින් පිට කොහෙන් හරි ඇවිල්ලා තමයි ඒ කට්ටිය වාහනක් තිබ්බා. ඒ ගොඩ එහා පැත්තේ ලොරියකුයි තව ත්‍රිවිල් එකකුයි තියලා තිබ්බා. ඉතින් කොහෙන් හරි කට්ටිය ඇවිල්ලා ඉතින් මාළු අල්ලගෙන යනවා ඇති. ඒ කට්ටියන්ගේ රස්සාවනි කරන්න. ඉතින් අපිට ඒකට මුකුත් කියන්න බෑ. ඉතින් අපි අකමැති වුණත් ඉතින් ඒගොල්ලෝ ජීවත් වෙන රස්සාව නිසා ඉතින් ඒකට තහංචි දාන්න බෑනේ. ඉතින් කොහොම හරි මේකේ තෙප්පෙලි නම් ගොඩ ඉන්නවා. මොකද මේ අපේ ගමේ සමහර කට්ටිය වෙලාවකට ඇවිල්ලා ඉතින් මේකේ මාළු අල්ලනවා. මම දැකලා තියෙනවා. ඉතින් විකුණනවත් එක සමහර කට්ටිය ඉතින් අපි නම් ඉතින් මේකෙන් අරගෙන නෑ. ඉතින් අර කඩෙන් ගන්නවා වගේ වුණත් ඉතින් මෙතනින් අරගෙන උයනවා කියන්නේ නිකන් මොකදෝ වගේ එකක් තියෙනවා. ඉතින් කඩෙන් ගෙනල්ලා නම් ඉතින් අපි මාළු කනව නැත්තේ නැහැ. ඒ වුණාට ඉතින් වැවෙන් අල්ලලා එවලේ අල්ලලා දෙන මාළු ඉතින් අර හිතට හරි නැති ගතියක් තියෙනවා. මේ වගේ කොළපාට පරිසරයක් දකින්නකොට මට නම් හිතට හරිම ආසාවක් දැනෙන්නේ. මම නම් ගොඩාක් ආසයි හරියම නිස්කලංකව තනියම ජීවත් වෙන පැත්තක. ඉතින් මේ වැවක් ගාව වෙලක් ගාව ඉතින් ගයක් හදාගෙන ඉන්න කියනවා නම් මං හරිම ආසයි. ඒ වුණාට ඉතින් අපි ඊට පැත්තත් එක්ක නම් ඉතින් එහෙම තැනක් නැහැ. ඉතින් අපේ පැතිවල ඉතින් ගෙවල් ළඟ තියෙන. ඉතින් සද්ද බද්ද වැඩි. ඉතින් මං නම් ඇත්තටම ආස නැහැ. මං හරිම ආස මේ වගේ නිස්කලංක තැනක ඉන්න. ඉතින් ඒකයි ඉතින් මම මාත් එක්ක ටිකක් වෙලා මෙතන ඉඳලා යමු කියලා කිව්වේ. ඔයගොල්ලොත් එහෙම ආසයි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. දැන් නම් ඉතින් හොඳටම හවස් වෙලා අපි දැන් ගෙදර යන්න හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එකත් මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලාත් යන්න කියලා ආදරෙන් මතක් කරනවා. මං ගිහින් එන්නම්.